හෙලෝ good morning. ඉතින් ඔයාලා බලනවා ඇත්තේ උදේ පාන්දරම අපි මේ කොහෙද යන්නේ කියලා. අපි අද යනවා ලස්සන වැඩකට. ඉතින් ඔයාලත් බලන් ඉන්න අපි අද මොකද්ද කරන්නේ කියලා. දැන් නම් මේ වැඩේ තියෙන තැනට අපි ගොඩක් ලම් වෙලා ඉන්නේ තමයි ශ්‍රී මහින්දාරාමය දහම් පාසල. ඔන්න ඉතින් අපි ආවා. දැන් බලමු අපි මොකද්ද කරන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ මට හම්බුන අලුත් සගයින් දෙදෙනා. මේ දහම් පාසලේ පොඩ්ඩොන්ගේ තරංගිස්සව වගේක් තිබුණා. ඉතින් ඒවා ජජ් කරන්න තමයි අපි ආවේ. ඉතින් මෙන්න මේ වගේ පොඩ්ඩ ගොඩ හරියක් එදා දවසේ අපි එක්ක මෙන්න මෙහෙම තමයි හිටියේ. ඉතින් මෙන්න මෙයාලා මෙහෙම කවි කියනකොට මට මතක් වුණේ මගේ දහම් පාසල් කාලය. ඒක හරිම ලස්සන කාලයක්. අපි බත්තර මුල්ලේ දහම් පාසලක පද්‍ය ගායනා තරඟ විනිශ්චය කරන්න ආවා. දැන් ගොඩක් අය සිලෙක්ට් වුණා. දැන් ඉතින් අපේ ටී ටයිම් එක. අපි තුන් දෙනා තමයි ඉන්නේ මෙතන. අපිට ගොඩක් දක්ෂ පොඩ්ඩෝ හම්බුණා. බලන්නකෝ යාළගේ ගායනාවල ලස්සන. ඉතින් අපි යාළට ගොඩක් සුබ පතනවා. මේ පන්සලේ වටපිටාව හරිම ලස්සනයි ළමයි. මේක තියෙන්නේ බත්තරමුල්ල වෙට්ලන්ඩ් පාක් එක ළඟ. ඉතින් ඔයාලත් ඇවිත් බලන්න. මෙතන හරිම ලස්සනයි. ඉතින් අපි පද්‍ය ගායනා තරංගිස්සව ඉවර වෙලා දැන් ආවේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිවේදන තරංගාවලියට. බලමුකෝ අපි ඒ පොඩ්ඩොන්ගේ දක්ෂතාවය. මේ කාමර අපි මේ භාවිතා කරලා තියෙන්නේ රජවරුන්ට පවන් සලන්න. ඉතින් මේ වගේ ඓතිහාසික දේවල්, ඒ කියන්නේ ඓතිහාසික පසුබිම වර්තමානයේ වෙනකොට නාට්‍යයට කැටි කරගෙන තියෙන ආකාරය ඉතින් ඔක්කොම වැඩ ඉවරුණාට පස්සේ මේ බලනකො අපිට හම්බුනේ යාළුවෝ දෙන්න. මට නම් මෙයාලට හරිම ආදරේ හිතුණා. මං කොහොමත් මෙයාලට ගොඩක් ආසයි. මේ වෙලාවේ නම් අපිට හොඳටම මහන්සි. ඒ වගේම බඩගිනි. දැන් අපේ ලන්ච් ටයිම් එක. මේ ඉන්නේ මගේ සගයෝ දෙන්නත්. මේ පන්සලේ අපිට පොඩි ජැපනීස් වයිබ් එකක් දැනුණා. මේ බලන්නකෝ මේ වගේ ලස්සන. මෙතන නම් හරිම ලස්සන තැනක්. මිනිස්සුන්ට හිත නිවා ගන්න, භාවනා කරන්න හරිම ලස්සන තැනක්. මෙන්න මේ වගේ ලස්සන මල් වලින් පිරුණු පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. බලන්නකෝ මේ වගේ ලස්සන. ඔන්න ඉතින් අපි ආව වැඩේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. තවත් ලස්සන වීඩියෝ එකක් කරගෙන. බයි.